අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද header and footer ඇතුළත් කරන්න කියලා document එකකට. ඉස්සෙල්ලම අපි යමු අපේ document එකට. දැන් අපි මේ page එකට header එකක් ඇතුළත් කරමු. මුලින්ම අපි යමු insert වලට. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා header කියලා. මේ header එකට ගියාම අපිට මෙතනින් select කරගන්න පුළුවන් කැමති header එකක්. එහෙම නැතිනම් edit header වලට ගිහිල්ලා වෙනත් header එකක් ඇතුළත් කරගන්නත් පුළුවන්. ඔන්න දැන් අපිට header එකක් ඇතුළත් කරගන්න පුළුවන්. මෙතන ඔයාලට අවශ්‍ය කරන header එක type කරන්න. හරි. මේක තමයි මගේ header එක. අපිට මේකට footer එකක් වෙනුවට ඇතුළත් කරන්න පුළුවන් page number එකක් වගේ. ඒ කියන්නේ නමක් වෙනුවට page number එකක් ඇතුළත් කරන්න පුළුවන් footer එකට. මෙන්න මේ වගේ footer එකක් ඇතුළත් කරා, header එකකුත් ඇතුළත් කරා. හරි යාළුවනේ, මම ආයෙත් ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම අපි යනවා අපේ document එකට. හරි. ඊට පස්සේ අපි යනවා insert වලට. insert වලට ගිහින් header click කරාම අපිට කැමති header එකක් මෙතනින් select කරගන්න පුළුවනි. ඊට පස්සේ අපි මේ මෙතන type කරනවා අපිට අවශ්‍ය කරන header එක. මෙන්න මේ වගේ. ඊළඟට අපිට පුළුවනි footer එකක් ඇතුළත් කරන්න. insert වලට ගිහිල්ලා footer වලට ගියාම අපිට පුළුවන් footer එකක් ඇතුළත් කරන්න. මෙන්න මේ වගේ. හරි යාළුවනේ, මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ආයෙ දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.